guys ඔන්න ඉතින් අදත් ඔයාලා පිළිගන්නවා අපේ SL Drops YouTube channel එකෙන් ගෙන අලුත්ම වීඩියෝ එකකට. ඉතින් කට්ටිය දකින්න ඇති thumbnail එකේ දාලා තියෙනවා අද මොකක්ද ගෙනත් තියෙන වීඩියෝ එක. කියන්නේ මේක Xenia නම් Xenia කියන wallet එක හරහා run වෙන අලුත්ම. يعني දැනට ටික කාලයක් වෙනවා ඇවිල්ලා Xenia කියන wallet එක through run වෙන airdrop එකක්. සාමාන්‍යයෙන් හොඳ Telegram airdrop එකකට හොඳ reward එකකට යන්න පුළුවන් සුපිරිම airdrop එකක් තමයි ඉතින් ගෙනත් තියෙන්නේ. කට්ටිය නම් වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. ඉතින් අපි Telegram group එකේ link එක තියෙනවා description එකේ. ඉතින් Telegram group එකට join වෙලා ඉන්න. මොකද අපි ගෙනාපු airdrop වල ලොකු update නැති වුණාට පොඩි තියෙන update අපි Telegram group එක හරහා ඔයාලව දැනුවත් කරනවා. ඉතින් Telegram group එකට join වෙලා ඉන්න. ඉතින් එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. මුලින්ම මම description එකේ දාලා තියෙනවා මේ Xenia wallet එකේ link එක. ඉතින් මුලින්ම මෙතන වෙන්න මේ විදිහට ඔයාලා link එකෙන් ගිහම මෙන්න මේ විදිහේ interface එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට mobile කරන අයටත් මේ මීට වඩා පොඩි වෙනසක් කියේ mobile කරන අයට මම mobile එකකට කරන දේ කියලා දෙනවා. ඒ හින්දා වීඩියෝත් එක දිගටම ඉන්න. ඉතින් මුලින්ම මෙන්න මේ විදිහේ interface එකක් තියෙනවා. මෙතන Xenia wallet කියන එයාලගේ wallet එකේ icon එකත් එක්ක එතන දාලා තියෙනවා. මගේ link එකෙන් ආවම මගේ මෙතන referral code එක ඔයාලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන I accept term and services privacy policy කියන එකට ඔයාලා ටික් එක දාලා continue with Google දෙන්න. එතන තමයි ඒක තමයි තියෙන ලේසිම option එක. ඔයාලා iPhone use කරන කෙනෙක් නම් එතන එහා පැත්තේ තිබ්බ Apple ඔයාලගේ Apple ID එක යන එකට ඒකට ඔයාලා දෙන්න. ඊට පස්සේ මම මෙතන අපගේ email එක එතන තෝරලා continue කරනවා. ඉතින් මෙන්න මේ විදිහට මෙන්න මෙතන sign up වුණාම thank you for sign up කියලා එනවා. ඊට පස්සේ මෙතන please download the app from the following QR or each stores කියලා තමයි එන්නේ. එන්නේ විදිහට තමයි ඔයාලට එන්නේ. මෙන්න මෙතන ඔයාලට මේක PC version කරන අයට නම් සාමාන්‍යයෙන් මෙතන Google Play Store එක නැති හින්දා ඔයාලට emulator එකක් කරා use කරලා අපිට ඒක එතනින් ඔයාලට download කරගන්න පුළුවන්. Apple users ලාට මෙතන යාලගේ app store එකෙන් පුළුවන් මෙතන QR එක scan කරලා ඔයාලට mobile එකට මේ application එක download කරගන්න පුළුවන්. මේක wallet එකක් ඉඳලා application එකක් විදිහට එනවා. මෙතනින් get it on Google Play කියන Play Store එකෙන් ගන්න පුළුවන්. මම මෙතන Play Store දුන්නාට මෙතන මම PC එකෙන් use කරන හින්දා වෙන්නේ මේ විදිහට interface එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. වෙන්න මේ වගේ. ඒතර desktop එකෙන් install කරන්න පුළුවන්. ඒ දැන මම mobile එකෙන් use කරනාට mobile users ලාට කරලා පෙන්නන්න. වෙන්න මේ විදිහට තමයි මගේ මෙතනින් එහාට මොබයිල් එකෙන් කරන විදිය කියලා දෙන්නම්. ඔයාලට මම link එක දාලා තියෙනවා description එකේ. එතනින් ගිහිල්ලා account එක හදලා application එක download කරන විදිය දැන් මම කියලා දෙන්නම්. මෙන්න මේ විදිහට ඔයා ගිහිල්ලා මුලින්ම Play Store එක ඇතුළට ගිහිල්ලා මම මේ කියන විදිහට search එකේ පොඩි search එකක් දෙන්න ඕනේ. මේ උඩ වෙනවා Xenia කියලා. Xenia wallet app update කියන එක තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. වෙන්න මේ විදිහට ආපුවම ආර බලා ගන්නවා මෙතන දෙවෙනියට Xenia wallet කියන එක තමයි වෙන්න විදිහට මම අද ගෙනත් තියෙන වීඩියෝ එකේ ඔයාලට download කරගන්න තියෙන්නේ. මම මෙතන install කරලා තියෙන හින්දා open කරන්න එන්නේ වෙන්න මේ විදිහට. හරි මම දැන් පෙන්නන්නම් මගේ මේ install කරලා තියෙන මේ Xenia කියන wallet එක වලට බලා ගන්න පුළුවන්. යාලගේ icon එකත් එක්ක මෙතන තියෙනවා. මම මුලින් මේක උඩ ඒක open කරන්නම් මෙතන. මම open කරපුවාම මම මේකට කලින් login වෙලා තියෙන හින්දා මට මෙහෙම interface එකක් එන්නේ. ඔයාලා මුලින්ම මේ application එක download කරනවා නම් මම දාලා තිබ්බ link එකෙන් ගිහිලා account එක create කරලා මෙතනින් app එක open කරද්දී ඔයාගේ email එකයි password එකයි ඉල්ලනවා. ඉතින් email එකේ password එක දීලා සමහර වෙලාවකට අපේ email එකට code එකක් නැහැ code එක ඕනේ නැත්නම් email එකයි password එක දීලා කෙලින්ම account එකට log වෙන්න පුළුවන්. එයාලගේ එතකොට මුලින්ම අර app එකට මුලින්ම open කරලා දිනම නිකන් එන්නේ අර next කරන්න ඒ වගේ close කරන්න පොඩි ad වගේ ටිකක් එන්න පුළුවන්. ඒකත් හැමෝටම එන්න එන එකක් නෑ. සමහර අයට ඒක මුලින්ම open කරලා දෙනවා. ඊට පස්සේ ඔයාලට මේ වගේ interface එක බලා ගන්න පුළුවන්. මාගේ මෙතන total gems තියෙන්නේ 32000 ගාණක්. මාත් මේක වැඩි කරපු airdrop එකක් නෙමෙයි. ඒ වුණාට season දැන් යන්නේ 2. මම season 1 එකත් කරා. මේක season 2 එක ළඟදී පටන් ගත්තේ. ඔයාලට බලා ගන්න පුළුවන් today you earn කියලා මෙතන
ජෙම්ස් 12ක් පෙන්නනවා. ඒක මෙතන යාලේ මයිනින් සිස්ටම් එක කියන්නේ මම ඉස්සරහට මේ වීඩියෝ එකේ ඒ ගැන කියලා දෙන්නම් සම්පූර්ණ විස්තරේ. මුලින්ම ගියපහම මෙතන තියෙනවා claim your daily rewards කියලා එකක්. එතන මේ gifts box එකත් එක්ක ඔයාලට බලා ගන්න පුළුවන්. today claim now කියලා option එක තියෙනවා. ඉතින් ඔයාලා මුලින්ම ගිහිල්ලා today claim now කියන option එක උඩ එකපාරක් click කරපුවාම වෙන්න මේ විදිහට daily reward එකක් හම්බ වෙනවා. ඒක හැමෝටම free හම්බෙන්නේ දවසකට එකපාරක් තමයි හම්බෙන්නේ. මෙතන gems 119ක් හම්බුනාම ඊට පස්සේ මෙතන great job කියන එක උඩ මම එකපාරක් click කරපුවාම වෙන්න මේ විදිහට තමයි එන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට පල්ලයට යද්දි ඔය දෙන voucher code එකක් තියෙන එක තාම කාටවත් activate වෙලා නැහැ කියලා මම හිතන්නේ. තාම මේක ඇවිල්ලා නැහැ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එක තියෙද්දි මේකේ earn කරන ප්‍රධාන method එක තමයි මෙයාලගේ daily quiz එකක් අහනවා. අපි කියන්නේ daily අපෙන් ප්‍රශ්නයක් අහනවා daily අපි මේක log එක. ඒ කියන්නේ මුලින්ම daily දෙන reward එක free දෙන reward එකයි යාලා ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙට අපි උත්තර දුන්නා අපිට එතන daily පොඩි gems ප්‍රමාණයක් අපිට ගන්න පුළුවන්. පොඩි කියන්නේ සාමාන්‍යයෙන් හරි උත්තරය ඔයාලා දුන්නොත් gems 100ක් හම්බ වෙනවා. කියන හරි උත්තරේ දුන්නේ නැහැ කියලා යාලයි gem නොදී නෑ gem 20ක ප්‍රමාණයක් හම්බ වෙනවා. හරි උත්තරේ දුන්නේ නැත්නම් මං ගිහින් පෙන්නනවා. මෙතන මිෂන් කියලා තියෙන්නේ පල්ලෙහා ඔප්ෂන් එකේ මිෂන් කියන එක උඩ එකපාරක් මම ක්ලික් කරපුවාම වෙන මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඔයාලා පල්ලෙහාට යද්දි මේ ඔයාලා මෙතන මේ daily quiz කියන තැන බලා ගන්න පුළුවන්. ඔයාලට තියෙන්නේ gem 100ක් හරි gem 20ක් හරි දෙනවා කියලා තමයි එතන තියෙන්නේ. ඔන්න ඔය විදිහට තියෙද්දි ඔයාලට බලා ගන්න පුළුවන්. මගේ මෙතන කහ පාට වෙලා තියෙනවා කාඩ් 4ක්. ඒ කියන්නේ මම මේ දැන්ට ඒක කරලා මේ සතියේ මම දවස් 4ක් කරලා තියෙන්නේ. ඒක සතියට අදාළ නැහැ. ලොග් වෙන දවස් ඉඳන් සතියක් තමයි මෙතන තියෙන්නේ. දැන්ට මේකේ දවස් 4 දැන් අද දවස් තමයි මගේ day 5 තියෙන්නේ. day 5 මම ආන්සර් එක කරන විදිය ඔයාලට කියලා දෙන්නම්. වෙන්න මේ විදියට පල්ලෙහාට ගිහිල්ලා day 5 ඒ කියන්නේ මේ ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඒක උඩ එකපාරක් ක්ලික් කරුවම වෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක තමයි ඔයාව යන්නේ. මේ එයාලගේ තියෙන තවත් earning method එකක් තමයි මේ දවස් 7ම. ඒ කියන්නේ daily දවස් 7 log වුණොත් 7 වෙනි දවසේ අපි ආන්සර් එක දුන්නාට පස්සේ free gem 1000ක් අපිට හම්බ වෙනවා. 7 වෙනි දවසේ ආන්සර් එක දුන්නොත් එතනින් එතකොට day 7 එක ක්ලික් කරපුවාම ඒ දවස් 7 හම්බ වෙන gem 700යි. ඒ කියන්නේ හරි උත්තර දුන්නාම gem 700ක් ගන්න පුළුවන් දවස් 7ට. ඒ 700ට අමතරව gem 1000ක් ගන්න පුළුවන් අවසාන දවසේ log වුණාම. මම මේකේ day 5 කියන එක උඩ ක්ලික් කරලා මෙතෙන්ට ආයෙ එතනින් start quiz කියන එක උඩ එකපාරක් මම ක්ලික් කරනවා. මෙන්න මේ විදිහට තමයි ප්‍රශ්න ටික එන්නේ. එතන යාලා අහලා තියෙන්නේ which of these is not a layer 1 blockchain කියන එක. යාලා අහන්නේ layer 1 blockchain එකක් නොවන්නේ මොකද්ද කියලා. මම මෙතන ආන්සර් එක දෙනවා. මේ යටම තියෙන එක Uniswap කියන එක. ඒක උඩ එකපාරක් ක්ලික් කරාම මෙන්න මේ විදිහ හරියක් වැටෙනවා. ඊට පස්සේ need a hint කියන තැනින් අපිට Twitter එකෙන් මෙයාලා කමෙන්ට් එක බලලා අපිට හින්ට් එක, ඒ කියන්නේ අපිට ඒකේ අදහසක් ගන්න පුළුවන් උත්තරේ බලන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලා සබ්මිට් කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරපුවාම මෙන්න මේ විදිහට ආන්සර් එක හරිනම් කරෙක්ට් කියලා වැටලා gem 100ක් හම්බ වෙනවා. අපි දීපු ආන්සර් එක වැරදි නම් gem 20යි හම්බ වෙන්නේ ඒ දවසවල. ඊට පස්සේ get more gems කියන එක උඩ එකපාරක් ක්ලික් කරපුවාම කලින් හිටපු තැනටම තමයි වෙන්නේ. ඉතින් දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මේකේ කොහොමද මේ ආන්සර් එක අපි හොයාගන්නේ කියලා. දැන් මම මෙතන ආන්සර් කිව්වට ඔයාලා දන්නේ නැහැ නේ ආන්සර් එක හොයාගන්න විදිය. ඉතින් අපි Telegram group එකට join වෙලා ඉන්න. අද ඉඳන් මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන දවස් ඉඳන් daily දැන් අද ආන්සර් එකත් එක්කම මම දාන අද ආන්සර් එක දැන් ඔයාලා මේකේ වීඩියෝ එක අද බලනවා නම් ඒකේ බලන්න ඇතිනේ. ඊට පස්සේ ඉඳන් daily මම මේ Exenia wallet එකේ තියෙන quiz එකේ ආන්සර් එක daily අපේ Telegram group එකට post එකක් විදියට දාන්නම්. ඉතින් ඒකටත් join වෙලා ඉන්න. Telegram group එකේ link එක තියෙනවා description එකේ. ඉතින් ඒකට join වෙන්න. ඊට පස්සේ මෙතන පල්ලෙහාට යන්න ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන community කියන තැන gem 100ක් තියෙනවා. ඔයාලට hat3 ඒ කියන්නේ hat3 කියන මෙතන social stream web3 එකෙන් එතන community එකට එයාලගේ join වුණාම එතන 100ක් ගන්න පුළුවන්. ඔයාලට එතන gem 100යි. ඊට පස්සේ friend referral වලින් එක friend කෙනෙක්ට මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් gem 1000ක offer එකක් තියෙනවා. ඊට පස්සේ එයාලගේ වෙන්න මෙතන මම earn කියලා හරි වැටලා තියෙනවා. එතන Twitter එක එයාලගේ අපේ Twitter එක ඒකට කනෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනියට මගේ එතන මම ඒක කනෙක්ට් කරලා එතන gem ප්‍රමාණය අරන් තියෙනවා. ඊට පස්සේ දෙවෙනියට මෙතන Discord එක කනෙක්ට් කරන්න තියෙනවා. ඊට පස්සේ එයාලගේ official Telegram group එකට join වෙන්න තියෙනවා. ඉතින් ඔය මම ඔතන earn කරලා තිබ්බට ඔයාලට එතනින් එතන go කියලා හරි එතන මම මට මතක හිට තිබ්බ එහෙම ඒ වගේ option එකක් තියෙයි. ඒක උඩ click කරලා ඔයාලට ඒ task එක කරගන්න පුළුවන්. ඊට පස්සේ කියන්න ඕනේ දැන් අපි මෙතන උඩම ආවේ මෙතන උඩම බලා ගන්න පුළුවන් mission කියන තැන යටින් තියෙනවා. මිෂන් කියන තැන යටින් තියෙන ඔයාලට බලා ගන්න පුළුවන්.
යටින් දින බලා ගන්න පුළුවන් එක්සීනියා එකේ වොලට් එකේ බැජ් එක. ඉතින් එතනින් එහා පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් තියෙනවා නිල් පාට මාලයක වගේ ඔප්ෂන් එකක් තියෙන. එතන බැජ් එකක් තියෙන ඔප්ෂන් එකක්. අන්න ඒ බැජ් එක වගේ ගුඩ එක මම එකපාරක් ක්ලික් කරපුවාම වෙන විදිහට සුපර් ප්‍රොටෝකෝල් කියලා ඔප්ෂන් එකක් මෙතන තියෙනවා. හරිද? මේ සුපර් ප්‍රොටෝකෝල් කියන එක ඇඩ් උනේ මේ එක්සීනියා වොලට් එකට සීසන් 2 එකේ ඉඳන්. සීසන් 1 එක දැන් ඉවර වෙලා තියෙනවා. සීසන් 2 දැන් පටන් ගන්න තියෙන. තව සාමාන්‍ය මාසයකටත් අඩු කාලයක් ඇතුළත මේ සාමාන්‍ය මාස එකමාරක් වගේ ඒ වගේ ඇතුළත මේක ලිස්ට් වෙන්න තියෙන සුපිරිම ප්‍රොජෙක්ට් එකක් Binance වල ලිස්ට් කරනවා කියලාද දැනට ඉංගි දීලා තිබ්බට තාම හරියටම කියලා නැහැ. හැබැයි Binance වගේ ලොකු එක්ස්චේන්ජ් වල ලිස්ට් කරන්න ඉඩ තියෙන සුපිරිම ප්‍රොජෙක්ට් එකක් තමයි මේක. ඉතින් දැම්ම කරගත්තත් ලොකු earning එකකට යන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකක්. ඉතින් මෙතන super protocol කියන තැනට ඒක season 2 එකේ මම ඇඩ් වුණා කිව්ව එතනින් මෙතන පල්ලෙහා බලා ගන්න පුළුවන්. මම මේ ඉවෙන්ට් එකෙන් ජෙම් 7000 ගණක් දැනට අරන් තියෙනවා. ඒකත් ඩේලි තමයි මේකෙන් දෙන්නේ. ඉතින් එතන චෙකින් බෝනස් කියලා කහපාට කොටුවක් තියෙනවට බලා ගන්න පුළුවන් gift box එකක් එක්ක. ඉතින් මේ කහපාට box එකට මම එකපාරක් ක්ලික් කරපුවාම මෙන්න මේ විදිහට එතන ජෙම් 160ක් හම්බ වෙනවා. මේක දවසින් දවස වෙනස් වෙනවා. අපිට දෙන ඩේලි රිවෝඩ් එකක් දවසින් දවසට වෙනස් වෙන එකක් තමයි අපිට දෙන්නේ. ඒක දවස් සමහර දවස්වල ජෙම් 90 ගණන් එහෙම හම්බෙන්නේ. මෙතනින් great job කියන එක උඩ එකපාරක් ක්ලික් කරපුවාම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ආයෙම මම home කියන තැනට ගිහින් පෙන්නන්නම්. අද ඇඩ්ලා තියෙන මුලින් මම කිව්වාට මෙතන today you earn කියන තැනට මගේ ජෙම් 12යි තිබ්බ. දැන් ජෙම් 300 ගණක් වෙලා තියෙනවා. ඉතින් යට බලා ගන්න පුළුවන් yesterday මට ඇවිල්ලා තියෙන්නේ ජෙම් 99යි මාර්තු 9 ජෙම් 95යි මාර්තු 8 ජෙම් 106යි. ඒ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන reward history එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හම්බෙලා තියෙන්නේ. මම ආයෙම home එකෙන් ගිහින් පෙන්නනවා. ඊට පස්සේ දෙවනියට මෙයාලගේ තියෙන ප්‍රධානම earning method එක තමයි මෙයාලගේ mining system එක. මෙයාලගේ mining system එකකට participate වෙන්න නම් අඩුම gem 10000කට වැඩියෙන් තියෙන්න ඕනේ. මේ තුන්වෙනි option එක වල තියෙනවා mining කියලා. මම ඒකට එකපාරක් ගිහින් පෙන්නන්නම්. වෙන මේ විදිහට මම මේ season 2 එකේ mining කරලා තියෙනවා. මගේ account එකේ gem 1600 ගණන්. මේකේ mining නම් පොඩක් slow. හැබැයි gem 10000ට වැඩි වුණ දවස් ඉඳන් මෙතන mining එක අපිට start කරන්න පුළුවන්. හරිද? මෙතන දැන්ට mining වලට ලක්ෂ 5යි 40000ක් මෙතන දැන්ට mining 500යි ඒ වගේ තමයි mining කරන්න දැනට මේකට join වෙලා ඉන්නේ. gem 10000ට වැඩිම 30000ක් තියෙනවනේ. ඔයාලා gem 10000 වැඩි කරගත්ත ගමන් මෙතන mining එක active වෙනවා. ඉතින් මෙතන reward කියන තැනට ගිහින් පෙන්නන්නම්. මම මගේ එතන ඉන්න reward තමයි පෙන්නන්නේ. දැනට මම මේකේ lead board එකේ 81000 කියන point 81495 කියන තැන තමයි ඉන්නේ. සාමාන්‍ය මේකේ සැලකිය යුතු මට්ටමක පිළිසක් කරන සුපිරි ප්‍රොජෙක්ට් එකක්. ඉතින් මේ වගේ මගේ කලින් රිවෝඩ් ටික බලා ගන්න පුළුවන් view wall ගිහිල්ලා. මෙන්න මේ විදිහට තමයි මට රිවෝඩ් එක හම්බෙලා තියෙනවා. ගොඩාක් හම්බෙලා තියෙනවා. mining reward ගොඩක් තියෙනවා. දවසකට මේ තියෙන yesterday mining reward එක gem 1යි යන්නේ. ඒ වගේ පැයෙන් පැයට වගේ තමයි mining එන්නේ මේකේ gem එක. ඒක ඉතින් mining start වුණ දවස් ඉඳන් දිගටම mining වෙනවා. ඉතින් මේ විදිහට ගියපහම ඊට මෙයාලා setting කියන තැනට මම ගිහින් පෙන්නන්නම්. setting කියන තැන user profile එක තියෙනවා. notification enable කරගන්න පුළුවන් ඔයාලට. වෙන මේ විදිහට මගේ enable තියෙන්නේ. ලොකු notification ගොඩක් එන්නේ නැහැ. ඉතින් enable කරලා තියාගන්න. 2FA එක enable වෙලා තියෙනවා ඔටෝම. ඊට පස්සේ වෙන විදිහට බලා ගන්න පුළුවන් log out වෙනවා. ඉතින් mobile use කරන අය නම් account ගොඩක් හදලා fake referral වගේ ගහන්න යන්න එපා. මොකද මේකේ IP check කරොත් එහෙම ඉස්සර reward දෙදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ හින්දා normal එකේ කරන් යන්න mobile users ලා නම්. හැබැයි email දෙකකින් කරනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි. ඒක ගැන හරියටම කියන්න බෑ. ඉතින් කොහොමත් fake referral වගේ ගහන්න යන්න එපා. ඉතින් මම මෙතන home එකට ගිහින් පෙන්නපුවම ආයෙම ওই ටික තමයි තියෙන්නේ. ඉතින් කියන්න ඕනේ වීඩියෝ එක බලන දවසේ එනකොටත් මේක සාමාන්‍යයෙන් අද මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාවෙත් අද වගේ දවසක ඉඳන් පටන් ගන්න කරත් ලොකු රිවෝඩ් එකකට යන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකක් වෙයි මේක. මොකද සාමාන්‍ය දැන් මේක season 2 රන් වෙන්නේ. season 1 එකෙත් සාමාන්‍ය ලොකු යූසර්ස්ලා ප්‍රමාණයක් හිටියා. ඒ වුණාට මේකේ හොඳ රිවෝඩ් එකක් තියෙයි. ඉතින් ඔය ටික කියන්න තමයි ඉතින් අද වීඩියෝ එක ගෙනත් තියෙන්නේ. ඉතින් මේ වගේ ඉස්සරහට ගේන mainnet airdrop මේක wallet එකක් කරා රන් වෙන airdrop එකක්. ඉතින් ඒ වගේ testnet airdrop, telegram හොඳ airdrop තිබ්බොත් ඉස්සරහට ගේනවා. ඔය වගේ ඊළඟේ crypto earning method වගේ වීඩියෝත් අපේ channel එකේ ඉස්සරහට වැටෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ බලා ගන්න පොළට අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් තාමත් ඉතින් subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. ඉතින් මේ Xenia wallet එකේ quiz ටික හැමදාම මම
පෝස්ට් එකක් විදිහට හදලා දාන්නම් Telegram group එකට ඉස්සරහට. ඉතින් ඒකට join වෙලා ඉන්න link එකේ දාලා තියෙනවා description එකේ. ඉතින් ඔයාලා mobile users ලා නම් account එක හදලා application එක download කරගන්න. ඉතින් ඔය ටික කියන තමයි අද වීඩියෝ එක ගෙනත් තියෙන්නේ. එහෙනම් ඉතින් සියලු දෙනාටම සුබ දවසක්.